Hai lamai කොහොමද කට්ටිය පරිස්සමෙන් ඉන්නවද? එන්නක යන්න අද මාත් එක්ක පොඩි ගමනක්. වීඩියෝ එකේ අතරමඟදී මම කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. යන්න කලින් අපේ ශෂීමව ලෑස්ති කරන්න ඕනේ. එතකොට මේ ඉන්නේ අපේ නෙත්නි අක්කා. එයා තමයි ඉතින් අපිට මොනවා තිබ්බත් අපේ වැඩවල උදව් කරන්නේ. දැන් අපි දෙන්නත් එක්ක සැලොන් එකට යන ගමන් ඉන්නේ මේකප් එක දාගන්න. ඔයාලට දැනටම තේරෙනවනේ ඉතින් කොහෙද යන්නේ කියලා. ඔව් අනේ ෆොටෝ ෂූට් එකක් තමයි. අයියෝ ඉතින් මේ කපුටන්ට කුරුල්ලන්ට ඇල්ලපු විතර මිනිස්සුන්ට කෑ ගන්න මතක් වෙන ඉඳලා මම ඔය ඉස්සරක් ගන්න ගියාම තමයි. ඔය අතරේ ඉතින් ශෂීමගේ මේකප් එකත් ඉවරලා මාත් රෙඩි මල් ටිකත් රෙඩි. මේ ඉන්නේ ඉතින් අපේ ලස්සන ළමයා. මේක තමයි මෙයාගේ ෆයිනල් ලුක් එක. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. ලස්සන යාළුවා හම්බෙන්නත් පින් කරන්න ඕනේ. නිමියක් ඇවිල්ලා ඔන්න මෙයාගේ අඩුපාඩු ටිකක් හැදුවා. ඔන්න අපි අපේ ෆස්ට් ලොකේෂන් එකට නම් ආවා. මේ තමයි න්‍යාපනේ නල්ලූර් කෝවිල. බලන්නකෝ ඉතින් කෝවිලේ ලස්සන. ඔයාලා ඇවිල්ලා තියෙනවද නල්ලූර් කෝවිල? අපි ඇතුලින් නම් ෆොටෝස් ගත්තේ නැහැ. අපි එළියෙන් තමයි ෆොටෝස් ටික ගත්තේ. මොකද එතන ඉස්සරහම ගහලා තියෙනවා ෆොටෝස් ගන්න බෑ කියලා. ඉතින් අපි ගත්තේ නැහැ. මෙතන ලොකුවට දෙයක් කරගන්න ඕනේ නැහැ. ළමයි හුළඟ නිසා අපිට හිටගෙන ඉන්නවත් බෑ. බලන්න ඉතින් මේ හැකියාව. අපේ එතන ෆොටෝස් ටික ගහලා ඉවර වෙලා අපි ගියා අපේ සෙකන්ඩ් ලොකේෂන් එකට. අපේ සෙකන්ඩ් ලොකේෂන් එකත් කෝවිලක්ම තමයි. ඒ තමයි අම්මන් කෝවිල. මෙතනත් ළමයි හරිම ලස්සනයි. ඉතින් ෆොටෝස් වලට පොකුණක් වගේ කොටසක් තියෙන. එතන තමයි අපි ෆොටෝස් ටික ගත්තේ. මේවා ඉතින් එහෙම දකින්නකොට තමා තේරෙන්නේ අවුට්පුට් එක කොච්චර ලස්සන වුණත් ප්‍රොසෙස් එක කොච්චරනම් අමාරුද කියලා. සසීමත් මේ කියන්නේ යාට මහන්සි කියලා. එයා තමයි අපේ ෆොටෝග්‍රැෆර්. ඊට පස්සේ ඉතින් අපි වැඩේ ඉවර වෙලා පයින් ආව පාරට එනකන්. ඊට අතර අපිට හම්බුණා කොණ්ඩාවිල් රේල්වේ ස්ටේෂන් එකනේ තියෙන්නේ ඒක. මම ඉතින් වීඩියෝ කර කර ඉඳි කට්ටිය මාව දාලා ගිහින් ළමයි හරිම නරකයි. අර බලන්න ඔක්කොමලා යනවා. ඊට පස්සේ ඉතින් අපි ආයේ බෝඩින්ට ආව. විදිහට තමයි මේ ෂූට් එක සිද්ධ වුණේ. මම ඔයාලට බලන්නත් අන්තිමට ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරන්න. එහෙනම් මම ඉතින් අතට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න ඕනි. බයි බයි.